නස් ඔයාලට සනීප නැහැ නේද? ප්‍රෙෂර් චෙක් කරගන්න ඕනේ. එන්න වාඩි වෙන්න. කෑවද? කෑවේ නෑ. මොනවද ප්‍රශ්නයක් තියෙනවද ඊවල වල? නෑ විතර ප්‍රශ්න නෑ. හොඳයි. මේක තමයි මිත්‍ර ප්‍රෙෂර් එක හොඳට තියෙන්නේ. තරහෙම ගන්න එපා. නෑ තරහ ගන්න. තරහ ගන්න. හරි. ડોક્ટર ලෙඩෙක්. ડોક્ટર ලෙඩෙක්. නේ තමසේ ගුලි කාලද ගංජා කාලද උදේ පාන්දර. ડોක්ටර් ලෙඩෙක් වගේ පේන්නේ. තමසේ මම මොරසෝදන කතා කියන්නේ කො උදේ පාන්දර. ක්ලිනික් එකක්. ऐसे लेडेक का ना मैं लेडेक का क्या लगे ऐसे डॉक्टर ले रहा क्या तो बस आप मिनट से जाना डॉक्टर ले दे किया නෑ ડોක්ටර් මට හිතේ දින තන්තෝර තමයි එහෙම කියුනේ ડોක්ටර්. अरे ඊළඟ ලෑට කතා කරන්න. මේ ડોක්ටර් ලෙඩා. ආදී වෙන්න. පුතා කොහමද? අයිබෝ ડોක්ටර්. දැන් පුතාගේ මොනවද ලෙඩේ මොනවද තියෙන ප්‍රශ්නේ? ડોක්ටර් මගේ උගුරේ තමයි ලෙඩේ තියෙන්නේ. මම කලින් ආවා ගිය සැරේ. රිපෝට් එක තියෙනවද? ඔව් ડોක්ටර්. ඔය ගෙන්න බලන්න. මේ ඔයාගේ මේ උගුරේ ලෙඩ නේද? ඔව් ડોක්ටර්. අපි මේ දුන්න බේත් ඔක්කොම බිව්වද? බිව්වා ડોක්ටර්. අඩුව ඒ විදිහම තියෙනවද අඩුවක් තියෙනවද? අඩුයි කියන්නත් නැහැ ඉතින් පොඩ්ඩක් තියෙනවා. එහෙනම් මේ පුතා මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවද? ඔව් ડોක්ටර්. එහෙනම් පොඩ්ඩක් ඉන්න ප්‍රෙෂර් එක චෙක් කරලා. සෙටි ගලවන්නේ ડોක්ටර්? ගලවන්නකෝ පොඩ්ඩක් උඩට උස්සන්න. අත දාන්න පුතා. ඔයි තමසේ මොනවද නායක? sorry.com ડોක්ටර්. මොකද ඒකට අවුලක් නැහැ. අවුලක් නැහැ ප්‍රෙෂර් එක අවුලක් නැහැ. ඉස්මා දලා අතරින්ද? පුතා මද්ද්‍රව්‍යම පාවිච්චි කරනවද? ඔව් ડોක්ටර්. මද්ද්‍රව්‍ය කියන්නේ අරක්කුද පාවිච්චි කරන්නේ? අරක්කු. කොච්චරද පාවිච්චි කරනවා? භාගිකුත් පොඩ්ඩක්. ඔය කියන්නේ 3 කාලක් විතර. ඒක කාලක්. ඊට වැඩි පොඩ්ඩක් අඩුයි. ප්‍රධාන මොනවද? නෑ ડોක්ටර්. ඉතින් කොහමද ඒ මේ මෙඩවල හොඳ වෙන්නේ? කොහොමද දිව ටිකක් එන්නේ? කොහේ පැත්තට අරවන්න? ඔළුව නෙමෙයි ඒ දිව. ඉතින් එක පැත්තට අරවන්න මේ සෙල්ලම් කරනවා. අපොඩි සද්දයක් දාන්න බලන්න. ડોක්ටර් කමක් නැද්ද? කමන්නේ සද්දයක් දාන්න ටික බලන්න ඕනේ. උඹ දැනගනි. උඹලා ස්ට්‍රයික් කරන හැමදාම පොඩි පරිස්සය ගැන හිතනවද? ලක්ෂ දෙකක් පඩි ගන්නව නේද? අර සල්ලි ගස් හිටවන්නද ගන්නෙ? හැමදාම උද්ඝෝෂණ රජයේ රෝහල් වල. උඹලා අහිංසක මිනිස්සුන්ගේ නේද ඉගෙන ගත්තේ? කැම්පස් යනකොට නම් ඉල්ලන්නේ අපිට මහ පොළොවනි අරකෝනි. ඒ වගේ ඉල්ලන්නේ. මෙතන හැමදාම රජයේ රෝහල් ගිහින් ස්ට්‍රයික්. ඇයිසේ කමසල මොලයක් හොඳ නැද්ද? මම කටින් නිකන් සද්දයක් දාන්න කියලා මේ උගර සද්දය බලන්න. කමසේ මේ මොනවාද කේල් මල් ඔක්කොම අදලා ගන්න? නෑ ඉතින් ડોක්ටර්ෙන් සද්දයක් දාන්න කිව්වේ හින්දා ඉතින් මම සද්ද දැම්මේ. සද්දය දාන්න කිව්වේ මේ උගර සද්දය ඇහෙන්නේ. එතකොට රජයේ රෝහල් වල ස්ට්‍රයික් විතර ප්‍රයිවට් ගන්නකොට ස්ට්‍රයික් කරන්න හිතෙන්නේ නැද්ද? ඇයිසේ මම ඒක නෙවෙයි කියන්නේ. ඒක උගරේ එහෙම සද්දයක් දානවා. මේක සතෙක් වගේ. ડોක්ටර් එතකොට දන්න සතෙක් වගේ දාන්නද නොදන්න? ඇයිසේ නොදන්න සත්තු ඉන්නවද? නෑ සද්දයක් දාන්න. හරි. උගර ටික උස්සන්න. දෙදනවද? ඔව් ටික දෙදනවා ડોක්ටර්. මට අර කලින් කෙන්ගෙඩි ඇවිල්ලා තිබ්බනේ. කෙන්ගෙඩි නෙමෙයි ওই සෙන්ගෙඩි. සෙන්ගෙඩි ඇවිල්ලා තිබ්බා. නර්ස් ડોක්ටර් ඉන්ජෙක්ෂන් එක පොඩ්ඩක් ගන්න. මොන ඉන්ජෙක්ෂන් එකද? මේ හිමෝග්ලෝබින්. රම්බකේ වෙලා හදපු එකද? ඔව් ගන්න. ડોක්ටර් බෙහෙත් එක.
කොහොමද දෙන්න පුතා? ඒක නෙවෙයි මම ආවේ මේ අත මේ ඉන්ජෙක්ෂන් එකට. අත උඩට උස්සන්න. කොහොමද දෙන්නකෝ මේ ඉන්ජෙක්ෂන් එක ගන්න. ඔයි. ඔකේ. තමයි විදිහට ගන්න තමයි ડોක්ටර්ද තරමයි. තමයි ලෙඩේ තියෙන මේ පැත්ත. හිමිර ගන්නවා. නේද? පොඩි ළමෙක් වගේ නේ මෙයා. ටික ටික ගහන්න. ටික කොහමද ඉන්ජෙක්ෂන් ගන්න? කඩ කඩ ගහන්න බැයිද? මාර කරදරයි. මේ නෙස් පොඩ්ඩක් අල්ලන්න මෙයා. නෙස් පොඩ්ඩක් මෙයාව අල්ලගන්න. මේක ගලවන්න මේක ගලවන්න. ගලවන්න. දිනුමක් වගේ නේ. තමසේ දැන් දවස් 3ක් මේක අත තෙමන්න එපා. ගංජා බොන්න එපා, අරක්කු බොන්න එපා. හරිද? ප්‍රවේශමේ ඉන්න ඕනේ. අරක්කු වියට අවුලක් නැද්ද? අරක්කු බොන්න එපා කියලා කියන්නේ. හරි. දැන් සතිය එනවා. තව ඉන්ජෙක්ෂන් දෙකක් තියෙනවා දැන්. නර්ස් තව ලෙඩ ඉන්නවද ඉතින්? නර්ස් අර වගේ මේ කරච්චලේ කට්ටිය ආවනම් මේ ડોක්ටර් නැහැ කියලා යවන්න. ආ ගන්න. हाँ डॉक्टर